ආයුබෝවන්. ඔන්න අද අපි කතා කරන්න හදන්නේ ඉවසිල්ලක් නැතුව රිලීස් වෙනකම් මුළු ලෝකෙම බලාගෙන ඉන්න ඉන්දියානු සිනමාවේ වාර්තා අලුත් කරාවේ කියලා හිතන අලුත්ම අලුත් ෆිල්ම් එකක් ගැනයි. KGF වලින් පස්සේ රොකින් ස්ටාර් යෂ්ගේ ඊළඟ පින්ම මොකක් වෙයිද? අන්න ඒකට උත්තරේ තමයි Toxic a Fairy Tale for Grown Ups කියන්නේ. අද වීඩියෝ එකෙන් අපි මේ ෆිල්ම් එක ගැන A to Z හැම විස්තරයක්ම කතා කරනවා. කාස්ට් එක, බජට් එක, ෂූටින් විස්තර මේ හැමදේම වගේම මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙන බිග් නිවුස් එක ගැන විස්තරත් අපි අරගෙන ආවා. ඒ නිසා හැමෝම වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් බලන්න. මුලින්ම අපි බලමු මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන විස්තර මොනවද කියලා. මේ මූවි එකේ ඩිරෙක්ටර් තමයි ජාතික සම්මානලාභී අධ්‍යක්ෂිකා ගීතු මොහන්දාස්. ඒ වගේම ගීතු එක්ක එකතු වෙලා යෂ් දෙන්න තමයි තිර රචනය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එක පීරියඩ් ඇක්ෂන් කැටගරි එකට වැටෙන ග්‍රිටි ගෑන්ග්ස්ටර් ෆිල්ම් එකක්. විශේෂම දේ තමයි මේක කන්නඩ සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම එකපාර ෂූට් කරලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ටොක්සික් මූවි එකේ බජට් එක ගැන අහුවොත් ඔයාලා අනිවාර්යයෙන්ම පුදුම වෙයි. සමහර ෆිල්ම් ටොක්සික් ෆිල්ම් එකේ වියදම් වගේ ආදායමක් ලබන්න ඉන්දිය සිනමාව ඇතුලේ මාර විදියට මහන්සි වෙනවා. ඔයාලට හිතා ගන්න පුළුවන් දෙ කීයක්ද කියලා. ඉන්දියානු රුපියල් කෝටි 600ත් 700ත් අතර ගාණක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ ටොක්සික් මූවි එක තමයි මේ වෙනකල්ම ඉන්දියාවේ හැදුන වඩාත් වියදම් අධිකම චිත්‍රපටය වෙන්නේ. ඒ තරම් දැවැන්ත වියදමක් දරාගෙන ටොක්සික් ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ KVN ප්‍රොඩක්ෂන් සහ යෂ්ගේම මොන්ස්ටර් මයින්ඩ් ක්‍රියේෂන් එකතු වෙලා. අපි දැන් හැරෙමු ෆිල්ම් එකේ කාස්ට් එක පැත්තට. මෙතන තමයි ඇත්තටම ලොකුම සර්ප්‍රයිස් එක තියෙන්නේ. මේ ෆිල්ම් එකේ යෂ් ඉන්න ද්විත්ව රංගනයක. ඒ කියන්නේ රායා සහ ටිකට් කියන පියාගේ පුතාගේ චරිත දෙකම නිරූපණය කරන්නේ රොකින් ස්ටාර් යෂ් විසින්මයි. යෂ් එක්ක මේ දැවැන්ත ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන අනිත් නළු නිලි ලැයිස්තුව බැලුවම ඉන්දිය සිනමා ලෝලියෙක්ට මගහැර ගන්න බැරිම ෆිල්ම් එකක් බවට මේ ටොක්සික් ෆිල්ම් එක පත් වෙනවා. බොලිවුඩ් නිලි කියාරා අද්වානි මේකට දායක වෙනවා නාදියා විදියට. මේක තමයි යාගේ පළවෙනි කන්නඩ ෆිල්ම් එක. ගංගා කියන චරිතයෙන් අපිට ලේඩි සුපර්ස්ටාර් නයන්තාරාව දැක ගන්න පුළුවන්. හුමා කුරේෂි තමයි එලිසබෙත්. ඇය මේකේ ප්‍රධාන දුෂ්ට චරිතයක් රඟපානවා. ඒ වගේම වාර්තා වෙන හැටියට මලයාලම් සුපිරිතරුව ටොවිනෝ තෝමස්. එයා තමයි ෆිල්ම් එකේ මේන් විලන්ට ඉන්නේ. මේ ලිස්ට් එක මෙතනින් ඉවර නැහැ. තාරා සුතාරියා රෙබෙකා ලෙසින්, රුක්මිනී වසන්ත් මෙලිසා ලෙසින්, අක්ෂේ ඔබරොයි ටෝනි ලෙසින්, ඩලර්දි සිල්වා සැල්වදෝර ලෙසින්, සුදෙව් නායර් කර්මාදි ලෙසින්, බාලාජි මනෝහරි මීරා ලෙසින් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව කයිල් පෝල්, බියට්‍රිස්, බෙනඩික්, ටට්‍යානා වගේ විදේශීය නළු නිලියන් පිරිසකුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ෆිල්ම් එක හැදුන හැටි. ඉස්සෙල්ලාම යෂ් 19 කියලා පටන් ගත්ත මේ ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න ගීතු මොහන්දාස් එක්ක යෂුත් එකතු වෙලා තියෙනවා. ෂූටින් පටන් ගත්තේ 2024 අගෝස්තුවේදී. බැංගලෝර්, මුම්බායි, ගෝවා, තූත්තුකුඩි, ජයපුර වගේ තැන් ගොඩක අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ෆිල්ම් එක රූගත කෙරුණා. බැංගලෝර් වල අක්කර 20ක පමණ විශාල ඉඩමක 1940 ඉඳන් 1970 කාලය දක්වා රූගත කිරීම සඳහා දැවැන්ත සෙට් එකක් නිර්මාණය කළ බව සඳහන් වෙනවා. දහසක පමණ ක්‍රූ එකකුත් 450ක පමණ නළු නිලි පිරිසකුත් මේ වෙනුවෙන් දායක වෙලා තියෙනවා. හොලිවුඩ් වල JJ පෙරී තමයි ෆිල්ම් එකේ ඇක්ෂන් ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඒ අතර කියාරා අද්වානි ප්‍රෙග්නන්ට් වුණ නිසා එයාගේ සීන්ස් ගන්න ෂූටින් ෂෙඩියුල් එක බැංගලෝරු ඉඳන් මුම්බායි වලට මාරු කරන්නත් මෙයට සිද්ධ වුණා. ඊළඟට මියුසික් පැත්තට හැරුණොත් KGF ෆිල්ම් එකේදී අපිට පිස්සු හදපු රවි බස්රෝර් ආයමත් මේ ෆිල්ම් එකේදී යෂ් එක්ක එකතු වෙනවා. එයා විතරක් නෙවෙයි විශාල් මිශ්‍රා, තනික්ස් බග්චි මියුසික් පැත්තෙන් ෆිල්ම් එක සමගින් එකතු වෙනවා. මියුසික් රයිට්ස් තියෙන්නේ C මියුසික් කම්පැනි එකට. ඒ වගේම ටොක්සික් ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින්ම ආදායම අතින් ලොකු බිස්නස් එකක් මේ වෙද්දිම කරලා ඉවරයි. ආන්ධ්‍රා සහ තෙලංගනා ප්‍රාන්තවල බෙදා හැරීම අයිතිය රුපියල් කෝටි 20කට ශ්‍රී වෙන්කේශ්වරා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් විසින් ලබාගෙන තියෙනවා. උතුරු ඉන්දියාවේ සහ නේපාලයේ බෙදා හැරීම අයිතිය ඒ ෆිල්ම් විසින් ලබාගෙන තියෙනවා.
ඉන්දිය භාෂා අනුවාදය සහ විදේශීය බෙදාහැරීමේ අයිතිය ෆාස්ට් ෆිල්ම් විසින් රුපියල් කෝටි 105කට බෙදීගෙන තියෙනවා. කේරළයේ බෙදාහැරීමේ අයිතිය E4 එන්ටර්ටේන්මන්ට් විසින් ලබාගෙන තියෙනවා. තමිල්නාඩුවේ බෙදාහැරීමේ අයිතිය Think Studios, S Pictures, Trident Arts සහ 5 Star සෙන්දිල් විසින් රුපියල් කෝටි 63කට ලබාගෙන තියෙනවා. හැබැයි මොනවා වුණත් ටොක්සික් ෆිල්ම් එකට මේ ගමන එන්න ලේසි වුණේ නැහැ. බැංගලෝර වල පීනියා කැලේ අවසරයක් නොමැතුව ගස් කැපුවා කියලා මෙයාට නීතිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ටීසර් එකේ තිබුණ සුසාන භූමියක දේවදූත ප්‍රතිමාවක් ඉස්සරහා තියෙන ෆයිට් සීන් එකක් නිසා ක්‍රිස්තියානි සංවිධාන වලින් සහ ආම් ආද්මි පක්ෂයේ කාන්තාංශයෙන් දැඩි විරෝධතා එල්ල වුණා. මේ හැමදේමත් මැදින් තමයි ටොක්සික් ෆිල්ම් එක මේ වසරේ කරලියට පැමිණෙන්නේ. දෙදස් 26 වර්ෂයේ මාර්තු මාසයේ 19 වෙනි දින ටොක්සික් ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කරන බවටයි මෙතෙක් නිල වශයෙන් දන්වලා තිබුණේ. ඉතින් ඒ නිසා මුළු ලෝකයෙන් බලන් හිටියේ මේ මාසේ. ඒ කියන්නේ මාර්තු 19 වෙනිදා රොකින් ස්ටාර් යෂ් වසර 4ක පමණ දීර්ඝ කාලයකින් පස්සේ ආයෙමත් බිග් ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙවි කියලා. හැබැයි මාර්තු 4 වෙනිදා නිෂ්පාදක කණ්ඩායම නිල නිවේදනයක් නිකුත් කරමින් කිව්වා ටොක්සික් ෆිල්ම් එකේ තිරගත වීම කල් දැම්මා කියලා. එයාලා කියන්නේ 2026 ජූනි 4 වෙනිදා ෆිල්ම් එක රිලීස් කරනවා කියලා. ඇයි මේ එකපාරට මෙහෙම වුනේ? මේකට හේතු වුණේ ඉරානයට එල්ල වූ ඇමරිකානු ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පස්සේ මැද පෙරදිග කලාපයේ ඇති වෙලා තියෙන දරුණු යුද උණුසුම කියලා කියන්නේ. නිෂ්පාදක කණ්ඩායම එයාලගේ නිවේදනයේ මේ විදිහට සඳහන් කරලා තිබුණා. අපි මේක හැදුවේ ගෝලීය වශයෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මාර්තු 19 වෙනිදා මේක ඔයාලට දෙන්න අපි ගොඩාක් උද්‍යෝගයෙන් හිටියේ. ඒත් මැද පෙරදිග තියෙන අවිනිශ්චිතතාවය නිසා අපේ ගෝලීය බෙදාහැරීමේ සැලසුම් වලට බාධා වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ සහ හවුල්කරුවන්ගේ යහපත වෙනුවෙන් අපි චිත්‍රපටය ජූනි 4 වෙනිදාට කල් දානවා. ඉතින් මේ රිස්ක් එක ගන්න නිෂ්පාදකයෝ කැමති නැති නිසා තවත් ටික කාලයක් අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ටොක්සික් ෆිල්ම් එකේ ප්‍රමාදය නිසා එක්කෙනෙකුට නම් ලොකු වාසියක් වුණා. ඒ තමයි රන්වීර් සිං. ආදිත්‍ය දාර අධ්‍යක්ෂණය කරන රන්වීර්ගේ දුරන්දර් 2 ෆිල්ම් එක රිලීස් වෙන දවසේ විදිහට දන්වලා තියෙන්නේ මාර්තු 19 වෙනිදාමයි. ඒ කියන්නේ දුරන්දර් 2 සහ ටොක්සික් ෆිල්ම් අතර ලොකු හැප්පීමක් ඇති වෙන්නයි තිබුණේ. ඒත් දැන් යෂ්ගේ ටොක්සික් ජූනි වලට ගිය නිසා රන්වීර්ට කිසිම තරගයක් නැතුව මාර්තු 19 වෙනිදාට තනියම බොක්ස් ඔෆිස් එක අල්ලගන්න chance එක හම්බෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අවුරුදු 4ක් බලන් හිටියා වගේ තවත් මාස 3ක් ඉවසීමෙන් බලන් ඉන්න එක යෂ්ගේ සැබෑ රසිකයන්ට පුංචි දෙයක්. මේ ප්‍රමාදය නිසා ෆිල්ම් එකේ හයිප් එක තවත් වැඩි වෙලා ලෝකේ පුරාම හොඳ රිලීස් එකක් දෙන්න යාලට පුළුවන් වේවි කියලා අපි හිතමු. එහෙනම් මතකනේ ඔයාලගේ කැලෙන්ඩර් එකේ මාක් කරගන්න අලුත් ඩේට් එක ජූනි 4. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කල් දැමීම ගැන? ඒ වගේම ටොක්සික් ෆිල්ම් එකෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ අත්දැකීමක්ද? පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. සිනමාවට ආදරය කරන යාළුවෝ අතර ෂෙයා කරන්න. මේ වගේම සුපිරි ෆිල්ම් අප්ඩේට්ස් සහ රිවිව්ස් දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.